අද අපි යන්නේ කැබින් ලේක් එක බලන්න. තාම මෙහෙ මේදුම උදේ වෙලාව 10යි. සික්‍රස් මවුන්ටන් වලට මේක මේ ස්නෝ කරන තැනක්. තාම නම් ස්නෝ නැහැ. ඔලිම්පික් වල මේ වින්ටර් ඔලිම්පික් වල ස්නෝ කරපු පැත්ත. ඒ දැන් ඔලිම්පික් එක ගහලා තියෙන්නේ. අපි යන්නේ මේ කැබින් ලේක් එක බලන්න. ඒක ට්‍රේල් එකක තියෙන්නේ මේ කන්ද මැද්දේ. යන්න තියෙන විනාඩි 40ක් විතර. බලමු කොහොමද කියලා. ලේසි නෑ. මම හිතන්නේ මේක යන්න කන්ද නගින තියෙන. තනි කරම කන්ද. ඔක්කොම ස්නෝ ස්කයි ස්කීන් කරනවා. තාමස් වලදී Meter sonunda harika bir bal. Ne yapacağım ben? Hadi gel kandırayım. Şeyin adeti yazın. මේක තමයි කැවින් ලේක් එක කියන්නේ. අපි බෑක් විතරව කන්දේ. තනිකරම කන්ද. ආයි කිසිම ෆ්ලැට් මේකක් නැහැ මේ. ඔතන තනිකර කළු පාටයි කියන්නේ. මේ කන්ද උඩ මේ කන්ද උඩ තියෙන මේ ලේක් එක. කන්ද උඩට ලේක් තියෙනවා ඉතින්. නේද? මේ කන්ද වල ගැන වතුර ඔක්කොම මේක තමයි. තනිකරම කන්ද මත තියෙන්නේ. අයිතා රාමවෙච්ච කෙනෙක් තව යන්න තියෙනවා. විනාඩි 45ක් විතර වගේ රාමයක් ගහලා කන්ද උඩට ගිහලා ටවුන් එක බලන්න පුළුවන් කියලා. අට වෙන්න පුළුවන් නිකන්. උඩ තට්ටුනේ යන්තම නිකන්. ඒක අබ්බුණා. හරි මහන්සි. කන්ද උඩට තියෙන අගන නැගිට ගන්න. විදුරුවකින් උඩ හරිය මිදලා තියෙන්නේ. ඒකයි මේ විදිහට නිකන් තියෙන 아무තු විදියට. මේ තියෙන්නේ අයිස් එක වගේ මිදලා තියෙන. තාම හරියටම මිදලා නැහැ. එනවද? Yes. විදුරු වගේ තියෙන්නේ. කන්න පුළුවන්. ආ යා. විදුරු වගේ. ලේක් කියලා ඔබලා මං කිව්වේ. බහිනවා. ඒක ලේසි නෑ කොහොම. ඔව්. කල්පනා මේ අඩිය තියන්න ඕන වතුර තියෙනවා. ගල් ඉස්සම. හරි පාරක් නෑ හයික් එක කියන්නේ මේක. හොඳම හයික් එකක් තමයි.
අපි කැබින් එකේ වල ආපහු යනවා මේ අපිට ඉස්සර පාර වැරදුනා. ට්‍රේල් එක වැරදුනා ටිකක් දුරට තේරෙනවා නෑ මේක නෙවෙන්න බෑ මේක පොඩි වැඩි. අපි ආයෙ ලොකු එකකට කියලා. පස්සේ ආපහු ගියා. ඉතින් අපිට එක්කෙනෙක් පල්ලේ ඉඳලා උඩ ඉඳලා එක්කෙනෙක් හම්බුනා. ඊට පස්සේ බලනකොට මේක තමයි ට්‍රේල් එක. මේ කල්පනාවෙන් යන්නේ. අකින් කරනකොට මොකද තියාගෙන ආපහු එනවා. මේක ගමේ ගස්වල ගහලා නම් තියෙනවා. යන පාර අපි ගියේකෙත් ගහලා තියෙන හැබැයි රතු පාටින් ගහලා තිබුණේ මේ අද වෝනින්ග් එකක් වෙන්නේ නැති අපරත් එක තේරුන්නේ නැහැ. මේ වගේ ට්‍රේල් ගොඩක් තියෙනවා තැන් තැන් වල. මේ කල්පනාවේ ඉන්නේ. දැන් මේ ලේකේ ගම් පොඩි එකක් පොලේ කඩේ කම්පොන්ඩයක් වගේ මේකෙත් මේ වතුර උඩ තට්ටු විදලා තියෙන්නේ. ඒක දැන් අමුතු විදිහට තියෙන්නේ. විදුර වගේ. අපි දැන් ට්‍රැකින් එකෙන් පල්ලෙහාට බහිනවා. මේක තමයි එතෙන්ට ගමන් අපිට යන්න ඕන. තව පැයක් විතර යගෙන අපිට කොහොමද මේ ට්‍රැකින් එකේ පැය දෙකමාරක් විතර වගේ අපිට යන්න වෙනවා. අපි හිතන්නේ නැහැ මෙච්චර වෙයි කියලා, අමාරු වෙයි කියලා, දුර වෙයි කියලා. ඒක හින්දා ඔයාලා යනවනම් මේ හයිකින් එක ලෑස්තිලා යන්න. ඒ වගේ තමයි දැන් අපි ට්‍රැකින් එකේ ආවේ. අපි හිතන්නේ මෙච්චර අමාරු වෙයි කියලා. ගල් දිගටම ගල් ෆ්ලැට් නැහැ. ඉතින් දැක්කත් තමයි මේ ගොඩක් මේ පුරුදු කට්ටිය වෙන්නේ නැතේ. ආ එනකොට මේ ට්‍රැකින් බූට්ස් දාගෙන ඉන්නේ. මේ ඇන්කල් එක විතර ඇන්කල් එක උඩින් තමයි ඒක තියෙන්නේ. ඒ වගේ වෝටර් ප්‍රූෆ්. ඒ වගේ තමයි මේ ට්‍රැකින් පෝල්ස් කියලා ගත්තා. ඒක මේ හැරමිටිය වගේ දෙක තියාගන්න. ඒතකොට නගිනකොට අමාරු තැනකට ඒකට තියලා සපෝට් කරලා නගින්න පුළුවන්. දැන් අපි නගිනකොට එහෙම සෑහෙන එක දිගට තිබුණා. එක දිගට මේ එක උසට නගින දැන් ඒ වගේ තැනකදී අරක තියලා සපෝට් එක ගන්න පුළුවන්. එතකොට මම හිතන්නේ දනිස් වල ඇන්කල් එකට එහෙම තියෙන ප්‍රෙෂර් එක අඩුයි. ඒකට තුවාලේ වෙන මේ තියෙන එක අඩුයි. මොකද මේකේ එනකොට එහෙම ෆ්ලැට් නෑ. ඒ තනිකර ගල් කැල්තියෝදී පියුසින් යන්න ඕන. කකුල කකුල ගොරන කකුල පැත්තට යනවා. ඒ ඇන්කල් එක තුවා ඩැමේජ් වෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. ඒක දැනගෙන ලෑස්ති වෙන අපිත් ලෑස්ති ලොකුව ලෑස්ති වුණේ. මොකද මේක පටන් ගත්ත ගමන් අපි තීරුනේ නැහැ මෙච්චර දුරක් යන්න වෙයි, මෙච්චර අමාරුයි කියලා. දැන් ඉන්න පාරක් කොන්න අපි ඔක්කොම ලෑස්ති තමයි යන්නේ. අද හොඳට තියෙන අවුව තියෙනවා. දවසක් සීතලයි. ඉතින් ආයි කවුරු වල ට්‍රැකින් එකට එනවා නම් හරි හොඳට ලෑස්තිලා එන්න. මොනවාරි මේජික මොනේන කැම එකක් අපි ගෙනාවේ අද සීතලේ හින්දා තේ විතරයි. ඒකට ඇත්තට ලොකු දෙයක් වුණා. මොකද ලොකු මහන්සියට ඒක බුවම උණුනේ සෑහනක් වුණා. හැබැයි ඉතින් ඒ වගේ මොනවාරි කන්න දෙවනා චොක්ලට් එකක් වගේ මොනවාරි රෙජිනික් එකක් වගේ ගන්නවා. තවත් එනර්ජි එකකට කරගන්න තිබුණා. මොකද අපිට දිගටම ගියේ නැහැ. තව උඩටම කන්ද යන්න අපි හරික ආපු වෙන එක්කෙනා අපිට පෙන්නන ලස්සන තැනකට ලස්සන ටවුන් එක බැංකෝ සිටි එක තේනවා කියන එක. තව සෑහෙන දුරක් යන්න තියෙනවා. ඒ කියන්නේ තව අපි ගිය තැන ඉඳලා තව කන්දරගෙන තුනක පැය භාගයක් විතර විනාඩි 40ක් විතර. ඉතින් අපි ගියේ නැහැ අපිට මහන්සි. ඒක අපරාධයක් අපිට එනර්ජි මොනවාරි තිබුණා. යන්න තිබුණා. දැන් මේ වගේ තැනකදී යද්දී හරි අමාරු. ඒකට මම අර මේ ට්‍රැකින් පෝල් එක අරගෙන ඉන්නේ. ඒක තනිකරම කන්ද තියෙන වගිනකොට ඒ වෙනකොට අර සපෝට් එක ගන්න ඕන. ඉතින් තනිකරම කන්ද බෑව පෝල් එක තියෙන අමාරු. ආයෙත් අරගෙන එන්න පුළුවන්. Hello.
සමහර අය දෙකක් අරගෙන සමහර අය එකක් අරගෙන යනවා. වෙලාව 2යි වුණාට ෆොග් එක දිගටම අපි මේ නගමන් ඉන්නේ. දිගටම ෆොග් එක.